පහුගිය අවුරුද්දේ ඇයි මාසේ නවසීලන්ත විදේශ ඇමතුමා ලංකාවට ආවා. අපේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 6ක් යනකොට ඒ ගමනත් එක්ක නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න බොහෝ කරුණු සාකච්ඡා වුණා. එකඟතාවයන්ට ආවා. ඒක ප්‍රතිඵලයක් විදිහට මම අවුරුද්දකට පස්සේ නවසීලන්තයට ගියා. ඒ තවත් ශක්තිමත් වුණා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ අපි කියන්නේ ආණ්ඩුකාරතුමිය ගවර්නර් ජෙනරල් ලංකාවට ගිය අවුරුද්දේ ආවා. ඒකත් එක්ක තවත් ඇමතිවරු විශේෂයෙන් නියෝජ්‍ය අගමැතිතුමා ලංකාවට ගියා. තවත් ගමන් කීපයක්ම සිද්ධ වුණා. ඒ හරහත් අපේ විවිධ සම්බන්ධතාවයන් තවත් ශක්තිමත් වුණා. විදේශ ඇමතිතුමිය ගිය අවුරුදු ජූලි වල මම මුණ ගැහුණා මැලේසියාවේදී. ඒ මුණ ගැහිමේදී අපි අතර බොහෝ එකඟතාවයන් ඇති වුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඕස්ට්‍රේලියාවට මේ වතාවේ ආවා. මේ ආපු ගමනේදී අපිට පුළුවන් වුණා අධ්‍යාපන ශාස්ත්‍රයේ, ඒ වගේම අපේ ආයෝජන පැත්තේ, සංචාරක ශාස්ත්‍රයේ, ඒ වගේම වෙළඳාම පැත්තෙන් විවිධ එකඟතාවයන් සඳහා මූලික පදනම් හදාගන්න. ඒ වගේම අපේ ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තියෙන ගුවන් ගමන් වැඩි කරගන්න. ඔයාලා දැනටමත් දන්නවා ජෙට්ස්ටාර් අලුතෙන් මෙල්බන් ඉඳලා කොළඹට ගුවන් ගමන් පටන් ගන්නවා ලබන අගෝස්තු 25. ඒත් එක්කම ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් දැනට සතියකට 7 වතාවක් කරන ගුවන් ගමන් වාර ප්‍රමාණය 10ක් දක්වා වැඩි කරනවා. දෙකෙන් තවත් අපේ ගමනාගමනය පහසු වෙනවා. අපේ බැඳීම් වැඩි වෙනවා. ඒ වගේම අපේ මැරිටයිම් සහ এডুকেෂන් පැතිවලත් විවිධ එකඟතාවයන් අපි සාකච්ඡා කරා. පොදුවේ ගත්තොත් සමස්තයක් විදිහට මේ ගමනේ අපි දෙරට අතර සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරගන්න ශක්තියක් වුණා. ඒ වගේම ගිය අවුරුද්දේ අපි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පිහිටෙව්වා. ඒ සභාපතිත්වය දරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා. මේ ගිය මාසෙ මේක මහා විසාරිස් කාර්යාලයේදීම ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පිහිටෙව්වා. අපේ කසෙන්ඩා මන්ත්‍රීවරිය තමයි ඒ සභාපතිත්වය දරන්නේ. අද අපි මේ මිත්‍ර සංගමෙත් හම්බුණා. දෙකෙන් තවත් බැඳීම් වැඩි වුණා. මේ බැඳීම් වැඩි කර ගැනීමේ අවසාන ඉලක්කය තියෙන්නේ අපේ ලංකාව දැන් තියෙන තත්ත්වයට වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න මේ සම්බන්ධතාව පාවිච්චි කරගන්න. ඒක ජයග්‍රහී පියවරන්ට ඉදිරියට යමින් තියෙනවා. ඒ වගේම ඔයාලා වැඩියෙන් කැමති ලංකාවේ තත්ත්වය ගැන දැනගන්න. ඉතින් ලංකාවේ දැන් තත්ත්වය ගැන කතා කරන්න කලින් ලංකාව තිබිච්ච තත්ත්වය මතක් කරගන්න ඕනේ. ලංකාවේ දැන් තත්ත්වය ගැන කතා කරද්දී පරණ තිබිච්ච තත්ත්වය අමතක කරලා එතෙන්ට එන්න අමාරුයි. ඉතින් ඇත්තටම ඔබ දන්නවා 2022 23 කාලේ ලංකාව කොහොමද තිබ්බේ? ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා ණය ගෙවා ගන්න බැරුව, ගෑස් ටික තෙල් ටික ගෙන්න ගන්න බැරුව, තෙල් පෝලිං ගෑස් පෝලිං ඇති වෙලා පොහොර නැතුව ගොවියෝ කුඹුරු ටික වගාවන්න අතහැරලා මුළුමනින්ම රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා කඩන් වැටිච්ච තත්ත්වයක් තිබුණා. ලෝක ඉස්සරහා අපි ණය ගෙවා ගන්න බැරි හිඟන ජාතියක් කියලා නම් වෙලා තිබුණා. දේශපාලන සංස්කෘතිය ගත්තත් ඒ කාලේ මතක ඇති දූෂිත දේශපාලන සංස්කෘතියක් බිහි වෙලා තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට හොරකම, වංචාව, දූෂණය, නාස්තිය
ඒවහ ගිහිල්ලා දේශපාලන යාන්ත්‍රණය විතරක් නෙමෙයි රාජ්‍ය යාන්ත්‍රණයත් කුණු වෙලා තිබුණ තත්ත්වයක් තිබුණා. එවැනි තත්ත්වයක තමයි අපි රට බාරගත්තේ. එවැනි තත්ත්වයක් වෙනස් කරන්න තමයි ඕගොල්ලෝ මෙහි ඉඳලා හීතලේ මහන්සි වෙලා ඒ වෙනස කරන්න මැදිහත් වුණේ. ඒ වෙනස කරන්න මැදිහත් වුණා ලංකාවේ ඉන්න අය විතරක් නෙමෙයි මේ කැන්බරාවල ඉන්න වාලත් ඕස්ට්‍රේලියාවේ ඉන්න හැමෝමත් ලෝකෙ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ ගණන් මැදිහත් වෙලා ලංකාවේ ඒ තත්ත්වය වෙනස් කරන්න තමන්ගේ හැකියාවෙන් ධනයෙන් වචනයෙන් කරන්න පුළුවන් පරිම කැපකිරීම කරා. ඒ අවසාන ඉලක්කය අපි හැමෝටම තිබිච්ච බලාපොරොත්තුව හොඳ රටක් ලස්සන රටක් හදන්න. ඒක ඔබ ආපහු හැරිලා බැලුවොත් ඒ තිබිච්ච දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපි ජනාධිපතිවරණයත් එක්කම පටන් ගත්තා. ජනාධිපතිවරණ ජයග්‍රහණයත් එක්කම දේශපාලන සංස්කෘතිය පහුවදාම වෙනස් කරා. වෙනදා ලංකාවේ ඡන්දයක් තිබ්බොත් කොහොමද? ඡන්ද ඉවරෙච්ච පහුවදාට දෙනපු කට්ටිය පෙරදිච්ච කට්ටියගේ ගෙවල් වලට ගල් ගහලා, ගෙවල් කඩලා, ගිනි තියලා එහෙම සංස්කෘතියක් තිබුණේ. ඉතින් ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ජනාධිපතිවරණයක් ඉවර වෙලා කිසිදු ප්‍රතිවිරුද්ධ කෙනෙක්ට ඇල්පෙනිත් එකකින්වත් හානියක් නොවේ වෙන්න තියන්නේ නැතුව ඊටාම සාමකාමීව මැතිවරණ ජයග්‍රහණය සමරු. අඩුම ගානේ කිරිබත් කාලා රතිඤ්ඤපත්තු කළවත් ඒක ජයග්‍රහණය සමරුවේ නැහැ. දෙවෙනි ප්‍රාතිහාර්යාත්මක වෙනසක් අපි දේශපාලන වශයෙන් ඇති කරා ආරම්භ කරා. ඊට පස්සේ අපිට තිබුණේ පාර්ලිමේන්තු ඡන්දේ අපි මාස දෙකක කාලයක් අපි 3 දෙනෙක්ගෙන් ලංකාවේ රට පවත්වන්නේ ඇමති මණ්ඩලය අපි 3 දෙනයි. ඒ කාලය තුල මැතිවරණ ප්‍රකාශයටපත් කළා. ඒ ඡන්ද කාලය තුල කිසිදු ආකාරයකින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණේ නැහැ. රාජ්‍ය බලය පාවිච්චි කරේ නැහැ. රාජ්‍ය සම්පත් පාවිච්චි කරේ නැහැ. රාජ්‍ය දේපල අවභාවිතා කරලා මැතිවරණ කරේ නැහැ. හැබැයි ඉතිහාසය එහෙම නෙමෙයි. හැමදාම අපේ රටේ බලයේ ඉන්න කණ්ඩායම ආණ්ඩුවේ වාහන, ආණ්ඩුවේ සම්පත්, ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා තමයි මැතිවරණ කරන්නේ. අපි මේ සංස්කෘතියත් වෙනස් කළා පාර්ලිමේන්තු ඡන්ද තිබ්බා. ඒ පාර්ලිමේන්තු ඡන්දෙත් ඔබ කවුරුත් දන්නවා ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, ඒ වගේම මලේගම් ජනතාව ඒ සියලු දෙනාගේම සහයෝගය සහිතව අලුත් රජය බලයටපත් වුණා. ඒ බලයටපත් වෙලත් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැහැ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වලට ජොබ් එකක් නැති වුණා. ඇයි? ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැත්තම් ඒගොල්ලන්ට වැඩ නැහැ. ඒ තත්ත්වයටපත් වුණා. එහෙම වෙනසක් අපි ආරම්භ කළේ. ඊළඟට රට බාරගත්ත ගමන් අපිට තිබිච්ච ප්‍රධාන අභියෝගය තමයි අර වැටිලා තිබිච්ච බංකොලොත් වෙච්ච රට ගොඩ ගන්න එක. ගොඩක් අය ඇත්තටම විශ්වාස කරෙත් නැහැ. අපිට ඡන්ද දීපු ගොඩක් අය හිතුවේ බලාපොරොත්තු වෙන්නේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා වංචා දූෂණ නතර කරන්න අර හොරකම් නැති රටක් හදයි කියලා. හොරු ටික පන්නන්න නම් පුළුවන් ඔයාලට ආර්ථිකය හදන්න නම් පුළුවන්ද කියලා කියන්න අමාරුයි. ඒ ගැන ටිකක් ෂුවර් නැහැ කියලා තමයි ඇත්ත කතාව එන්නේ. නමුත් අපි බාරගත්ත ගමන් ආර්ථිකය කළමනාකරන ක්‍රියාදාමයේ පටන් ගත්තා. කට්ටිය කලින් කිව්වේ අපි ආවොත් IMF එක පැනලා දුවයි. IMF එකත් එක්ක ගනුදෙනු කරන්න අපිට බෑ කියලා. ඒගොල්ලන්ට බෑ කියලා. ඒක පුළුවන් අර කලින් හිටපු කණ්ඩායම් වලට විතරයි කියලා. නමුත් අපි දන්නවා අපි එනකොට IMF එකත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තිබුණා. ඒ අත්සන් කරපු ගිවිසුමෙන් හැරෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. කැමති වුණත් අකමැති වුණත් ඒ වෙලාවේ තිබිච්ච යථාර්ථයට අනුව ඒක තමයි ඉස්සරහට යන්න තිබිච්ච ක්‍රමේ. ඒ අනුව අපි එතනින් ඉස්සරහට ගියා. IMF එකත් එක්ක ඒ ඇති කරගත්ත එකඟතාවයන්
මත පදනම් අපි අර ගෙවා ගන්න බැරිව තිබිච්ච මහා කන්දරක් වෙච්ච ණය අපි ප්‍රතිවගතකරණය කරා. රීස්ට්‍රක්චර් කරා. පළවෙනි අභියෝගය ISB loan රීස්ට්‍රක්චර් කරන එක. මතක ඇති බිලියන ගණන් තිබුණ ඩොලර් දෙසැම්බර් මාසෙ වෙනකොට මාස දෙකක් යනකොට අපි ISB loan ඔක්කොම රීස්ට්‍රක්චර් කරලා ඉවර කරා. ඒ කියන්නේ ගත්ත ණය ගෙවන්න තියෙන කාලය දික් කරගත්තා, ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු කරගත්තා, ගෙවන්න වෙන පොලිය අඩු කරගත්තා. රීස්ට්‍රක්චර් කියලා කිව්වම ওই ටික තමයි ප්‍රධාන. ඊළඟට අපි ද්විපාර්ශ්විකව ගත්ත ණය bilateral loans ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හැම රටක් එක්කම අපි ගත්ත ණය ඒ විදිහටම අපි රීස්ට්‍රක්චර් කරා. ඉතින් ඒ ක්‍රියාදාමය අපි අවසන් කරා. ඒකත් එක්ක ලෝකයේ තුල ලංකාව ගැන අලුත් චිත්‍රයක්, අලුත් අවධානයක් ඇති වුණා. ණය ගෙවා ගන්න බැරි බංකොලොත් තත්ත්වෙන් අපි නිදහස් වුණා. අන්න එතකොට අපේ රේටිං ඉහළ ගියා. ඔබ දන්නවා ජාත්‍යන්තර පිළිගත් ආයතන මගින් ඒ රේටින්ග්ස් සඳහන් කරනවා. ඒකෙදි අපේ රට ඉහළට එන්න පටන් ගත්තා. අන්න අලුතෙන් ණය දෙන්න පටන් ගන්නවා. ඒ වගේම ආයෝජකයන් රට පිළිබඳ විශ්වාසය ඇති වුණා. අලුත් ආයෝජන එන්න ඒගොල්ලෝ අලුත් ගිවිසුම් වලට එන්න එකඟ වුණා. ගෙවිච්ච 2025 අවුරුද්ද ගත්තොත් අපි ආපහු හැරිලා බලන්න අපි බාරගත්ත රටේ තත්ත්වය මොකද්ද? අවුරුද්දක් ඇතුළත වෙච්ච වෙනස්කම් මොකද්ද? ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙලා තිබිච්ච රට බාර අරගෙන අවුරුද්දක් යනකොට ඍණ තත්ත්වයේ වැටිලා බංකොලොත් වෙලා තිබිච්ච විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8ට අද ගෙනල්ලා තියෙනවා. අද අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8යි. ඒ විදේශ සංචිතය වැඩි කරගන්න ආර්ථික වශයෙන් අපි බොහෝ ක්‍රියාමාර්ග ගත්තා. අපි හොඳ ආයෝජන වටපිටාවක් රටේ හැදුවා. ව්‍යාපාර වටපිටාවක් හැදුවා. ව්‍යාපාරිකයන්ට විශ්වාසය ඇති වුණා. එදා දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා බිස්නස් වලට ඇඟිලි ගහලා බිස්නස් කරන්න ගියාම කප්පම් ගන්න, පගා ගන්න සංස්කෘතියක් තිබුණා. ඒවා වෙනස් වුණාට පස්සේ නිදහසේ ව්‍යාපාර කරන්න පටන් ගත්තා. අන්න ඒකත් එක්ක ආර්ථිකයේ වේගයෙන් නැගිට්ටා. ඒ නැගිටීම කොච්චරද කියනවනම් ගිය අවුරුද්දේ අපේ ආර්ථික වර්ධන වේගය 5%යි. කලින් තිබුණේ ඍණ මයිනස්. එතන ඉඳලා අපි ධන 5% දත්තට ගෙනාවා. IMF එක අපිට ඉලක්කයක් දුන්නා පුළුවන් නම් ආර්ථිකය GDP එකෙන් 15%ට ගෙනල්ලා පෙන්නන්න කියලා. ආදායම 15%ට ගෙනල්ලා පෙන්නන්න කියලා තමයි කිව්වේ. ඒගොල්ලෝ හිතුවේ නෑ 15%ට ගෙන්න පුළුවන් වෙයි කියලා. අපි අවුරුද්දක් යනකොට 16.5ට ගෙනාවා. ඒක අපි වැඩි කරා. ආදායම වැඩි කරා. ඉතින් ආදායම වැඩි කරනවා කියන්නේ හොඳට බලන්න මෑත ඉතිහාසයේ අයවැය පරතරය ආදායම සහ වියදම අතර පරතරය අඩුම අවුරුද්ද 2025. සාමාන්‍යයෙන් කියනවා ඒ බජට් ඩෙෆිසිට් එක 5%ට වඩා අඩු නම් ප්‍රශස්ත මට්ටමේ ආර්ථිකයක් තියෙනවා කියලා. ඔය 76 එන්නේ පෙරගේ ආණ්ඩුව කාලේ හිටපු මුදල්මන්ත්‍රීලා කාලේ තමයි අවසාන වශයෙන් තිබුණේ. ඒකත් හැබැයි ආනයන සීමා කරලා. මේ වගේ ආනයන අපනයන විවෘත කරපු තත්ත්වයක් නෙමෙයි. මතකනේ හාල් පොළු මිරිස් පොළු දාපු කාලේ. ඒ කාලේ තමයි අයවැය හිගිය අඩු කරගත්තේ. ඊට පස්සේ පළවෙනි වතාවට අපි බලයටපත් වෙලා පළවෙනි අවුරුද්ද ඇතුළෙම අපි සමත් වුණා 2.6ට ඒ පරතරේ ගිහින්. ඒක කොහොමද කරේ? ඇත්තටම වියදම් අඩු කරා. නාස්තිකාර වියදම් නතර කරා. ඒ කාලේ මතකනේ
නාස්තිකාර වියදම් ලයිස්තු කියන්නේ ගියොත් ටිකක් වෙලා යනවා නේද? ඉතින් ජනාධිපතිවරු ඇමතිවරු රට යනකොට ඉස්සර පිරිවරාගෙන චාටර් ෆ්ලයිට් අරගෙන 75ක් 100ක් දාගෙන පුරවගෙන තමයි චෝගම් වලට එහෙම ආවේ මේ ඕස්ට්‍රේලියාවට මතක ඇති නේද? අර ගෝල්ඩ් කෝස්ට් වලට එහෙම ආවනේ කට්ටිය. එනකොට කොහොමද ආපු විදිය මතකයි. ඉතින් එහෙම වියදම් නැහැ දැන්. රට ඇතුළෙත් නැහැ, රටෙන් බැහැරත් නැහැ. ඒව අඩු වෙනකොට ආදායම් ඉතුරු වුණා. නාස්තිකාර වියදම් අඩු වෙනකොට ආදායම් වැඩි වෙන්න පටන් ගත්තා. වංචා දූෂණ අඩු වෙනකොට ආදායම් වැඩි වෙන්න පටන් ගත්තා. බලන්න හොඳට බලන්න අපේ ආර්ථිකයට සල්ලි උපයන හදවත තමයි සාමාන්‍ය කියන්නේ heart of the economy කියලා කස්ටම් එකයි එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකයි ආදායම් පත් දෙපාර්තමේන්තුව ඉන්ඩයරෙක්ට් රෙවෙනියු එක. පහුගිය අවුරුද්දේ මේ තුනම ආයතන තුනම ලාභ. සුරාබත් දෙපාර්තමේන්තුව ආදායම 100%යි. කස්ටම් එක හැමදාම තිබුණේ කස්ටම් එකේ හොරකම් වංචාත් එක්ක පාඩුයි. ඉලක්ක නැහැ. හැබැයි පහුගිය අවුරුද්දේ ඉලක්ක අභිබෝල ගියා. ඒ බදු වැඩි කරලා නෙමෙයි. ආදායම් පත් දෙපාර්තමේන්තුව ඉන්ලෑන්ඩ් රෙවෙනියු එක බදු ආදායම් වැඩි කරේ බදු වැඩි කරලා නෙමෙයි. බදු අඩු කරලා. හොඳට බලන්න. අපි ගන්නකොට අර ප්‍රොෆෙෂනල්ස්ලට තිබුණ බද්ද මාසික ආදායම අනුව බදු ගෙවන එක ඒක අපි අඩු කරන්නේ. IMF එකත් කතා කරලා අපි අඩු කරා. එහෙම අඩු කරලා තමයි අර ටාගට් එකට ගිහින්. ඒතරේ ආයතන තුනම දිනුනේ කොහොමද? ඒව ඇතිවිච්ච වංචා දූෂණ නතර වුණා. උදාහරණයක් ගත්තොත් එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ සාමාන්‍ය කියන්නේ මත්පැන් බෝතලයක හොරට විකුණනවා නම් අර ස්ටිකර් එකක් ගහනවා. ඒ කාලේ තිබුණේ හොර ස්ටිකර් ගහලා. හොර ස්ටිකර් ගහලා ඒක මාෆියාවක් වෙලා තිබුණේ. ඔය වයඹ ඩිස්ටිලරිස් දන්නවනේ කට්ටිය කවුද කියලා නේ. අහුවෙන්නේ ඒ කාලේ ස්ටිකර් එක තැන් තැන් වල. මල් වානේ අරෙමි අහුනේ ෆැක්ටරි වල. ඒව එකක්වත් දැන්නේ නැහැ. ඉතින් පහුගිය අවුරුද්දේ හොර ස්ටිකර් ගහලා කොහෙත් අහුන්නේ නැවතුණා. අන්න ඒ වයින් තමයි ආදායම් වැඩි වුනේ. සරලවම මම කිව්වේ දන්න තේරෙන භාෂාවෙන්. ඇත්ත ගත්තොත් ආදායම් වැඩි කරගන්න පුළුවන් උනේ එවැනි ක්‍රියාමාර්ග හරහා. ඊළඟට වංචා දූෂණ නතර වෙනකොට බොහෝ තැන්වල සල්ලි ඉතුරු වෙන්න ගත්තා. ඒකත් එක්ක අපිට ගිය අවුරුද්දේ ට්‍රිලියන 2ක බිලියන 2000ක ආදායමක් ඉක්මවන්න පුළුවන් වුණා. මේ අවුරුද්දේ අපේ ටාගට් එක ට්‍රිලියන 3ක්. ඒතර ආදායම් වැඩි වෙනකොට විදේශ සංචිතය ඉහළ ගියා. ඔයාලා රටේ ඉඳලා සල්ලි වණ්ඩත් වැඩියෙන් එව්වා. ලංකාවේ ඉතිහාසයේ විදේශ ප්‍රේෂණ වැඩිම අවුරුද්ද. ඒ කියන්නේ ඔයාලා කැන්බරා ඉඳලා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලෝකෙ පුරාම ඉඳලා ලංකාවට වැඩියෙන්ම සල්ලි යවපු අවුරුද්ද තමයි 2025 ඩොලර් බිලියන 8.2. ඉතිහාසගත වාර්තා. විශ්වාසයත් එක්ක ඔයාලා සල්ලි යවුවා. සංචාරක ලංකාවේ ඉතිහාසයේ වැඩිම සංචාරකයෝ ආවේ ගිය අවුරුද්දේ. රටේ තත්ත්වය හොඳයි, සාමකාමී, ජාතිවාදී ගැටුම් නැහැ, ආගම්වාදී ගැටුම් නැහැ, තිබුණේ නැහැ. ගිය අවුරුද්ද එකක්වත් නැහැ. එහෙම අපි ඇති වෙන්න දුන්නේ නැහැ. ඉතින් ලෝකෙට ගියා ඒ පණිවිඩය. සමහර උත්සාහ කරා තැන් තැන් වල ඒවා හදන්න. නමුත් අපි ඒවා වර්ධනය වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ගිය අවුරුදු ගෙවිච්ච එකමාර ඇතුලේ කිසිදු ජාතිවාදී ගැටුමක් ආගම්වාදී ගැටුමක් ඇති වුණේ නැහැ. රටේ හොඳ ශක්තිමත් ආර්ථික ස්ථාවර පදනමක් ඇති වුණා. ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණා. ඒකත් එක්ක තමයි ආර්ථිකය වර්ධනය වෙන්න පටන් ගත්තේ. ආර්ථිකයේ වේගයෙන් ඉහළ ගිහින් ඉදිකිරීම වැඩි වුණා. ආයෝජකයෝ ඩොලර් බිලියන 1.9ක ගිවිසුම් මස්සම් කරා. ඩොලර් බිලියන 1.06ක් ආවා. ගිවිසුම් අස්සම් කරලා හරියට එකගතා ඉවර කරලා 1.6ක් ගිය අවුරුද්දේ ආවා. ඒකත් එක්ක තමයි
ආර්ථිකයේ ශක්තිමත් වෙන්න පටන් ගත්තේ වැටිලා හිටපු තැනින් නැගිටින්න පටන් ගත්තා. එහෙම යනකොට දෙසැම්බර් මාසේ අනපේක්ෂිත විදිහට දිට්වා සුනිකුණාටු ආවා. ඒක අපි කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ස්වභාවික ආපදාවක්. මහා දැවැන්ත විනාශයක් දවස් දෙකක් ඇතුළත වුණා. පාරවල් කඩන් වැටුණා. කෝච්චි පාරවල් ගහගෙන ගියා, කඩාගෙන ගියා, නායවල් ගියා. 600 ගානකට වැඩි පිරිසක් ඔයාලගේ ඥාතීන් ලංකාවේ පුරවැසියෝ මැරුණා. පාලම් කඩන් ගියා. මහා දැවැන්ත විනාශයක්. සුනාමිය ඇත්තම ගත්තොත් අර කෝස්ටල් ඒරියා එකේ විතරයි ඉන්නේ. මේක එහෙම නෙමෙයි. රට මැද අනිත් පැත්තේ හලාවත පුත්තලම, ඒ පැත්තේ අනුරාධපුර පොළොන්නරුවේ රටේ විශාල ප්‍රදේශයකට හානි වුණා. ඒක තරහා ගන්න බැරි කම්පනයක් වුණා. හැබැයි ඒ වෙලාවේ අපි කවුරුවත් සැලුන්නේ නැහැ, වැටුන්නේ නැහැ. වහාම ක්‍රියාත්මක වුණා. සියලුම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් හරහා අපි ලෝකේ හැම රටකින්ම උදව් ගත්තා. ඉන්දියාවද, චීනද, ජපානයේද, ඇමරිකාවද, පාකිස්තානයේද, ඕස්ට්‍රේලියාවද හැම රටක්ම ශනිකව අපිට මුදලින්, භාණ්ඩ වලින්, මානව සම්පත් වලින් උදව් කරා. සිද්ධිය වෙච්ච ගමන් පැය 6ක් යනකොට ඉන්දියන් චොපර් එක රෙස්කියු ආර්මි එක ඇවිල්ලා අපේ කොළොන්නාවේ හැටන් වල එළියට එන්න බැරුව ඉරවලා හිටපු මිනිසුන්ව ඒ චොපර් එකෙන් ගිහිල්ලා බේරගත්තා. ඒත් එක්කම පාකිස්තාන් චොපර් එකත් ආවා. පාකිස්තාන් චොපර් එක, ඉන්දියන් චොපර් එක දෙකම අපේ අහසේ පියාසර කරලා අපේ කට්ටිය මුදව ගත්තා. පාකිස්තානය ඉන්දියාවේ ගහ ගන්නවා, මරා ගන්නවා. ලොකු යුද්ධයක්. අර ඒ වෙලාවේ මතක ඇති පහල්ගම් සිද්ධිය වෙලා දෙගොල්ලෝ නයි වෛරයි. හැබැයි දෙගොල්ලෝම ඇවිල්ලා අපිට උදව් කරා, අපේ අය මුදව ගත්තා. නැව් ගණනාවක් පාකිස්තානෙන්, ඉන්දියාවෙන්, චීනෙන් හැම රටින්ම ඇවිල්ලා අපිට උදව් කරා. ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 3.5ක් අපිට එවුවා රජයේ විදියට. ඒ වෙලාවේ ශ්‍රී ලාංකික ඔයාලා අපි කිව්වා උදව් කරන්න, මැදිහත් වෙන්න, සංවිධානය වෙන්න. ඔයාලා මැදිහත් වෙලා පුළුවන් හැම ආකාරයෙන්ම ලංකාවේ ඉපදටපත් ජනතාව වෙනුවෙන් උදව් කරා, උපකාර කරා. අර පුංචි මාලදිවයින හිතා ගන්නත් බෑ. පුංචි මාලදිවයිනෙන් තමයි වැඩිම ආධාර ප්‍රමාණය ඇත්තටම ආවේ. හේිට ශ්‍රී ලාංකිකයෝ, හේිටිය මාලදිවයින් ජාතිකයෝ මහා කොමසාරිස් අපේ කාර්යාලය හරහා මැදිහත් වෙලා කැම්පේන් එකක් ගෙනිච්ච. මාලදිවයිනේ තැන් වල සල්ලි එකතු කරන කැම්පේන් එකක් ගිහිල්ලා වැඩියෙන්ම සල්ලි එව්වා මාලදිවයිනේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඔයාලා හැමතැනම හිටපු අය ඒ විදිහටම මැදිහත් වුණා, උදව් කරා, තවමත් උදව් කරමින් තියෙනවා. ඉතින් එහෙම කිරීම ඇතුලේ අපි නැගිට්ටා. කෙටි කාලෙකින් නැගිට්ටා. වැඩි කාලයක් ගියේ නැහැ. රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන පටන් ගත්තා. කැඩිච්ච පාරවල් ටික හදන්න පටන් ගත්තා. පාලම් ටික ඉන්දියාවේ හමුදාවත් ඇවිල්ලා පාලම් හදනවා. අපිත් මැදිහත් වෙලා පාලම් හදනවා. කොළඹ ඉඳලා නුවර යන රේල් පාරේ පාලම් 97ක් කැඩුනා. හිතාගන්න. 97න් මේ වෙනකොට අපි පාලම් 95ක්ම හදලා ඉවරයි. 92ක් හදලා ඉවරයි. තව 5ක් ඉතුරු වෙලා තියෙනවා. ලොකු පාලම්, පෙරාදෙනිය, අර මහ පාලම් වගේ. ඒවටත් පොඩි ප්‍රශ්න ටිකක් ආවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒකත් එක ටිකක් පරක්කුත් වුණා. ඒකත් තව මාස කිහිපයකින් අවසන් කරනවා. ඒ වෙච්ච ව්‍යසනේ අපි කෙටි කලක් තුල ලංකාවේ අයගෙත්, විදේශගත ඔබගේ සහායෙත්, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගිනුත් ඉක්මනින් නැගිට්ටා. එහෙම නැගිටලා එනකොට ආය දනිපනි ගහලා නැගිටලා ඉස්සරහට යනකොට මේ ඊයේ පෙරේදා මැද පෙරදිග යුද්ධය ආවා. ඒක අපේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තම ගත්තොත් බාහිර ප්‍රශ්නයක්. මැද පෙරදිග ප්‍රශ්නේ ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය ඒ මැදිහත් වෙලා ඇති කරපු යුද්ධයත් එක්ක අපි හොදට හදාගෙන ආපු ආර්ථික වශයෙන් ශක්තිමත් ඉස්සරහට ආපු රට අභියෝග ගණනාවකට මුහුණ දෙලා තියෙනවා. ඇත්තම ගත්තොත් බාහිර බලපෑම නිසා
යම් අභියෝගයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ තෙල්. අපිට තෙල් ගෙන්න ගන්න වෙනවා. ගෑස් නැහැ. අපිට ගේන්න වෙනවා. හොඳ වෙලාවට ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තිබිච්ච අලුත් ටෙන්ඩරෙන් තිබිච්ච ඕමාන් සමාගමත් එක්ක ගිවිසුම ඉවර වෙලා ස්විට්සර්ලන්තේ ජියෝගෑස් සමාගමට ටෙන්ඩරේ ගියා. ඒගොල්ලෝ සත 5ක් ඩොලර් සත 15ක් අඩුවෙන් ඉල්ලුවා. ඒ හින්දා හොඳ වෙලාවට එහෙට ගියා. නැත්තම් ගෑසුත් නැති වෙනවා. ඒකෙන් ස්විට්සර්ලන්ත සමාගම ජියෝගෑස් අපිට දිගටම සැපෙව්වා. ගෑස් සිංගයක් ඇති උනේ නැහැ. ගෑස් පෝලිං ඇති උනේ නැහැ. ඒගොල්ලෝ ගෑස් ගේන්නේ ඇමරිකාවේ නිව්යෝක් වලින්. කොහොම හරි ඒ පාර්ගය අවහිරුම් නැති නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. තෙල් පිළිබඳ ප්‍රශ්නයක් ආවා. පළවෙනි වෙලාවේ තෙල් ගෙන්නන්න ඉදිරිපත් වෙලා හිටපු සැපයුම් කරවෝ බෑ කිව්වා. ගෙන්න බෑ යුද්ධෙන් නැව වෙන්න බෑ. අපි ඇත්තටම රත් වෙලා හිටියේ. තෙල් ටික කොහෙන්ද ගේන්නේ? අපිට තෙල් නැහැ. ඉතින් අපි මැදිහත් වෙලා හදිසියෙ බලශක්ති කමිටු දාලා දිවාරය මහන්සි වෙලා කතා කරලා චීනයට කතා කරලා ඉන්දියාවට කතා කරලා රුසියාවට කතා කරලා ලෝකේ හතර වටේටම කතා කරලා තියෙන සම්බන්ධ ඔක්කොම පාවිච්චි කරලා අපි ඒකට උත්තරේ හොයාගත්තා. කිසිදු ආකාරයක තෙල් පොලිමක් ඇති වුණේ නැහැ. පොඩි දවසක් අපිට පාලනය කර යන්න උනා QR සිස්ටම් දීලා. හැබැයි ටික ගානකින් අපි ඒක විසඳුවා. තෙල් අර්බුදේ ඇති නොවෙන්න වග බලා ගන්න අපි සමත් වුණා. හැබැයි ගාන පොඩ්ඩක් වැඩි වුණා. පොඩ්ඩක් නෙවෙයි ගොඩක්. ඇත්ත කතාව. එයි වෙනදා සාමාන්‍යයෙන් අපි තෙල් ගෙන්නද්දී තෙල් බැරල් එකකට ප්‍රීමියම් එක ගන්නවා ඩොලර් 3ක්. නෝමල් තත්ත්වයට. හැබැයි මේ අර්බුදයේ වෙලාවේ ඒ ප්‍රීමියම් එක වැඩි වුණා ඩොලර් 48ට 52ට. ඒක බැරල් එකකට තෙල් මිලට අමතරව අර අය කරන ප්‍රීමියම් එක ඒ වගේ ප්‍රමාණයෙන් වැඩි වුණාම බැරල් එක ඩොලර් 286ට වගේ වැඩි වුණා. ඒක තමයි ඇත්ත. ඒ නිසා තමයි තෙල් මිල කීප වතාවක් වැඩි කරන්න සිද්ධ වුනේ. ඒක අපේ ලංකාවට විතරක් නෙවෙයි. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ ඔයාලා මුණ දුන්නා. මෙහෙත් මේ ප්‍රශ්නේ තාම තියෙනවා. මෙහි අපිට වඩා වෙනස් තත්ත්වයක් තියෙන නිසා ඒ ප්‍රශ්නේ බලපෑමේ ආකාරය වෙනස්. නමුත් ඉතින් අද පාර්ලිමේන්තුවේ බලන් හිටියා අහන්නෙම ප්‍රශ්න ටැක්ස් වැඩි කරපු ප්‍රශ්න තමයි. මේ ආණ්ඩුව මේක කරා කියලා විපක්ෂෙන් ප්‍රශ්න අහනවා. ඒ කරන්න උනානේ නේ. ඉතින් එහෙම තමයි මේ අර්බුදයේ වෙලාවේ ලෝකේ රටවල් හැම එකක්ම මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. අද යුද්ධ ඉවර නැහැ. සමහර විට දැන් ගහගන්න නැහැ වගේ හින්දා. නේ ගහගන්නවා. හොමුස් සමුත් සංධිය තාම වහලා. ඉතින් ඒක විවෘත කරනකම් අපේ අපනයන හරියට යවා ගන්න බෑ. ආනයන හරියට කරගන්න බෑ. ඒතර අපනයනවල අපි යවන ඒ ගණන් වැඩි වෙලා. මොනවද ඒවට දෙන වියදම් වැඩි වෙලා. ඒකත් එක්ක භාණ්ඩ මිල අර්බුද ඒක යම් අභියෝගයක් ලක් වෙලා තියෙනවා. කලින්ට වඩා මේ මාස දෙක ඇතුලේ වෙනසක් වුණා. උද්දමනේ 1.6ට අපි 2025 තියාගෙන ආවා. භාණ්ඩ හා සේවා මිල වැඩිවීම ඇත්තම ගත්තොත් 2025 මුල් වෙලාවේ උද්දමනේ ඍණ වුණා. අවදමනයක් වුණා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන්නේ නැහැ. අඩු වෙන්නේ. ඒක අඩු වෙන්නේ නැද්ද? බීරුණු කිලෝ එක මතක ඇති ඒ කාලේ තිබුණේ රුපියල් 750යි. ඉතින් මේ අර්බුදේ නැතුව 2025 අවුරුද්දම රුපියල් 100ට 140ට දුන්නේ. බිත්තරේ දුන්න රුපියල් 65ට 70ට. ඒක රුපියල් 28ට 32ට බැස්සා. ඒක තමයි ඍණ වෙනවා කියන්නේ. වැඩිවීමක් නෙමෙයි අඩුවීම. හැබැයි එහෙම පවත්තගෙන ආපු එක මේ මැද පෙරදිග ක්‍රයිසිස් එකත් එක්ක 5.5ට නැගලා තියෙනවා. අද උද්දමනේ ලංකාවේ 5.5. මේ මාස දෙකට වෙනසක් වුණා. ඒක අභියෝගයක්. ඒ විදිහට තාවකාලිකව ඇතිවෙච්ච මේ බාහිර බලපෑමෙන් අපේ විදේශ විනිමය අර්බුදයකට ලක් වුණා.
අපි එනකොට වාහන ගෙන්නන්න බෑ. දැන් සමහරව කතා කරන වාහන වල ටැක්ස් එක ගෙවුවා හම්මෝයි වැඩි මේක අමාරුයි දරා ගන්න කියලා. අපි එනකොට වාහන තිබුණාද ගේන්න? බයිසිකලයක්වත් ගෙන්න බෑ. සම්පූර්ණ වාහන ආනයනේ නවත්තලා තිබුණේ. සල්ලි නෑ. ඩොලර් නෑ. ඡන්දේ තියන්න සල්ලි නැතුව හිටියේ. රාජ්‍ය සභා ඡන්දේ 2023 කල් දැම්මේ ඇයි? සල්ලි නෑ කියලා. ඉතින් අපි ඇවිල්ලා ආර්ථිකෙ ගොඩනගන මේ ප්‍රතිඵලයක් විදිහට වාහන ගෙන්නුවා. ඩොලර් මිලියන බිලියන 1.2ක් අපි හිතුවේ වාහන ගේන්නේ. එකක් නෙමෙයි දැන් ඩොලර් බිලියන 2ක් ඉක්මවලා ගිය අවුරුද්දේ වාහන ගෙනාවා. LC ඕපන් කරලා තියෙනවා 2.8ක් විතර. ඉතින් වාහනක් ගෙනන්න ඉඩ දීලා තමයි ඔය තත්ත්වයට ආවේ. දැන් తాවකාලික ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තමයි අපි අධිභාරයක් ගහලා මාස 3කට ඒක අඩු කරගන්න උපක්‍රමයක් යෙදුවේ. එහෙම නැත්තම් ඩොලර් එක තවත් වැඩි වෙනවා. වැඩි වුණානේ. 354ට ගියා. කට්ටිය ඔළුවෙන් හිටගෙන දැඟලුවා දැන් ඉතින් ආණ්ඩුව වැටුණා තමයි කියලා. නේද? කට්ටිය අපුරික ගහ හිටියා සමාන. හැබැයි ඉතින් අපි ඒකට යම් උපක්‍රම යෙදුවා සතියයි දෙකයි 318ට බැස්සා. දැන් මම හිතන්නේ 320 ගණනක් අද. ඒ තත්ත්වෙන් පවත්වාගෙන යනවා කියන්නේ අභියෝගයක්. හැබැයි අපි ඒක පවත්වාගෙන යනවා. ඉතින් මේ වෙනස්කම් කරලා ආර්ථිකයේ මේ මට්ටමට ගේන්න පුළුවන් උනේ මම අර කියපු වෙනස්කම් අපි ලංකාව ඇතුලේ කරපු නිසා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බොහෝ පියවර ගත්තා. බොහෝ පියවර ගණමින් තියෙනවා. වංචා දූෂණ වැළැක්වීම සඳහා අවම කිරීම සඳහා එක පාරම එක නවත්තන්න අමාරුයි. මොකද කාලයක් තිස්සේ පළපදියම් වෙලා ඇගේ ජාන වලට ජීර්ණ වෙච්ච එකක් තමයි ඔය ලංකාවේ ඔය ක්‍රමය. ඒක දේශපාලන යාන්ත්‍රණය විතරක් නෙමෙයි රාජ්‍ය යාන්ත්‍රණේ පෞද්ගලිකාංශේ කිඳා බහැලා තියෙන එකක්. ඒක 24 පැයෙන් අනිත් පැත්ත හරවන්න අමාරුයි. නමුත් අපි ඒක ආරම්භ කරා පස් අවුරුදු වංචා දූෂණ වැළැක්වීමේ ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කරා. ඉස්සර අල්ලස්සෝ දූෂණ කොමිසමක් තියෙනවද කියලා සාකච්ඡාවක්වත් තිබුණේ නැහැ. නිකන් ඔය ආයතනයක් තිබුණා. වැඩක් නැහැ. ඒකට පැමිණිල්ලක් දැම්මොත් ජීවිතේට විභාග වෙන්නේ නැහැ. මමම පක්ෂයේ වෙනුවෙන් 2015 ඡන්ද ඉවරුනේ ජනවාරි 15 මට මතක 26 ද කොහෙද ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුව බැඳුම් කර ග්‍රීක් බැඳුම් කර මිලදී ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මා. පහුගිය කාලෙම ඇහුවේ නැහැ. නඩු ඇහුවෙත් නැහැ වහගුණෙත් නැහැ. ඉතින් අවසානයේදී නඩු ඇහුවා. නිදොස් කොට නිදහස් කරා. මතකද? ඇයි කොමිසමේ සමාජිකයෝ තුන්දෙනා අස්සම් කළා නැහැ කියලා ටෙක්නිකල් ෆෝල්ට් එකක් දාලා නඩුවේ අයින් වුණා. අපි නැවත මේක ෆයිල් එක ඇරලා විභාග කරලා උසාවි තීන්දුවක් දුන්නා අජිත් නිවාඩ් කබ්‍රාල්ට ඒ ග්‍රීක් බොන්ඩ් වල මිලදී ගැනීම වලට වෙච්ච පාඩුව ගෙවන්න කියලා. එතනිය ගෙවන්නේ නඩු යනවා. ඒ වගේ උසාවි වල කරපු දූෂණ වංචා පිළිබඳව ෆයිල් නැවත විවෘත කරලා අපි නඩු ගන්න පටන් ගත්තා. ඔය පෙරේදා බෙල්ලවල දාගෙන මරුනේ කබරි චන්ද්‍රසේකර සිවි දිනසාගත්තේ. මොකද හේතුව? මතක ඇති. මීට අවුරුදු ගානකට කලින් කුප්‍රකට ගුවන් යානා මිලදී ගැනීමේ වංචාව. ඕස්ට්‍රේලියාවේ හිටපු තමන්ගේ නෝනාගේ account එකට ඒ ඉඳලා බ්‍රිතාන්‍යයේ ඉඳලා සල්ලි උපේ. ඒක තමයි අපෝ මෙහෙට ගිහිල්ලා තිබුණේ. ඒක හොයාගත්තේ ලංකාවේ අධිකරණය නෙමෙයි. ලංකාවේ පොලිසිය නෙමෙයි. ඒ පරීක්ෂණ. ඒක යට ගහලා තිබුණේ. ඒවා උසාවි වල ඇහුන්නේ නැහැ ලංකාවේ. නමුත් අපි ඇවිල්ලා නැවත ඒ නඩු විවෘත කරලා නඩු අහන්න පටන් ගත්තා. ඒ නඩුව ඇහනකොට තේරුණා තමන් වැරදිකාරය වෙනවා කියලා. වැරදිකාරය වෙනවා දැක්කට ගමන් බය වෙලා සුයිසයිඩ් කරගත්තා. ඒ ලොකු පාඩුවක් අපරාධ සාක්ෂි නැති වුණා.
නැත්නම් යාගෙන් තමයි තුරු කට්ටිය සල්ලි දීපු කට්ටිය එන්නේ. ඒ වගේ අපි මේ ගෙවිච්ච කාලය තුල වංචා දූෂණ සම්බන්ධයෙන් බොහෝ පැමිණිලි විභාග කරන තත්ත්වයට ගෙනල්ලා විශේෂ අධිකරණ පිහිටවලා ඉස්සර තිබුණ කොළඹ 7 ඇමති බංගලා මතක ඇති හැමෝටම තිබුණ ඇමතිවරුන්ට බංගලා ලයිට් බිල් වතුර බිල් ගෙව්වේ ඔයාලා වෙන සල්ලි වලින් තමයි ලක්ෂ ගණන් ගෙවන්නෙත් නැහැ ඒවා පොළු දීලා දෙමුනේ එහෙම තිබිච්ච ඇමති බංගලා අද අල්ලස් කොමිසමේ නඩු අහන අධිකරණ බවට පත් කරලා තියෙනවා. ඒවා විශේෂ මහා අධිකරණ 4ක් පිටවල තියෙන්නේ ඒවා පාවිච්චි කරනවා. අර හිටපු ඇමතිවරු සැප විඳපු බංගලාවෙම එයාට විරුද්ධව නඩුව එනවා දැන් ඒ ගෙදර. හොඳයිනේ නේ. ඉතින් එහෙම ක්‍රියාමාර්ග ගොඩක් ගත්තා. පාස්කු ප්‍රහාරය යට ගහලා තිබුණේ. මතක ඇති. ඒ ඇත්ත චෝදිතයන්ට දනුවම් දුන්නේ නැහැ. නිකන් බොරුවට එහෙම මෙහෙන් අරගෙන යට ගැහුවා. ඒ පරීක්ෂණ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ස්ථානමාරු කරා. සමහර ජීවිත තර්ජනාවෙන්ද බය රටින් පැනලා ගියා. එහෙම තිබිච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණේ අපි නැවත පටන් අරගෙන ක්‍රමානුකූලව දියත් කරලා පාස්කු ප්‍රහාරේ ඇත්ත වගකියුත්තෝ දැන් අරන් ඉන්නවා. කවද්ද ලංකාවේ ඉතිහාසයේ ජාතික බුද්ධියන්සේ ලොක්කම ඉරේට දෙන්නේ. පොද ඒගොල්ලෝ මේ වගේ ඒවා යට ගහනවා. හැබැයි අපි යට ගැහුවේ නැහැ. පොලිස්පති ධූරේ වැරදි විදිහට පාවිච්චි කරා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස්පතිවරයාට අපි ඒ නියමානුකූල නීත්‍යානුකූල දනුවම් දීම කරා ධූරේ ඉවත් කරා. තරතිරම බලන්නේ නැතුව. එහෙම ලංකාවේ ඉතිහාසයේ සංස්කෘතියක් තිබුණේ නැහැ. ඒ සංස්කෘතිය ඇති කරේ වෙන මොකටවත් නෙමෙයි. කාගෙන්වත් පරිගන්න, පරණ ඇරියස් කවර් කරන්න නෙමෙයි. ඇත්ත ගත්තොත් නැවත ඒ වගේ වංචාවක්, හොරකමක්, ඒ වගේ අපරාධයක් නොකරන්න ඒගොල්ලන්ට බය හිතෙන්න. ඇත්ත ගත්තොත් බය වෙන්න බෑ නේද? ඉස්සර අපරාධ කරන්න බය නැහැ. දැන් එහෙම නැහැ. බය. ඇයි? රාජ්‍ය නිලධාරී කී දෙනෙක් නීති රැයට වුණා? අපේ පාලනයට දෙන්න. වාහන දියාවංචි කිරීමේ මොටර රථ දෙපාර්තමේන්තුවේ ලොක්කා දැනුත් ඇතුළේ. අර පාතාලේ අර පත්මෙට මේ පත්මෙට යන්න පොරොප්පෙන් සාතික හදපු ඒ ඉමිග්‍රේෂන් එකෙන් හොර පාස්පෝර්ට් හදපු අය නිලධාරී කොමසාරිස්වරු අපි නීතිය රැන්ට් අවු කරලා තියෙනවා. ඒවා එකක්වත් ඇඟේ හයියට කරේ නැහැ. ඇත්තම ගත්තොත් ඒ සියල්ලම කරේ පවතින නීතියට යටත්ව හරියට නඩු විභාග කරලා උසාවිය මගින් තමයි දනුවම් දුන්නේ. ඒ ඔක්කොම කරේ ඇත්තට මේ தත්ත්වය වෙනස් කරන්න. අපි එනකොට සල්ලි නැතුව ණය ගෙවා ගන්න බැරුව දැන් මම මෙතෙන් එන්න කලින් අපේ කොන්සල් ජෙනරල් වරයා කිව්වා පාස්පෝර්ට් එක තාම පරක්කුයි මාස 2ක් යනවා. පාස්පෝර්ට් එක අපි එනකොට කොහොමද තිබුණේ? තිබුණාද පාස්පෝර්ට් එකක්? අපි එනකොට පාස්පෝර්ට් දෙන්න බෑ. පාස්පෝර්ට් පොලිමේ රාජගිරියේ අර ඉමිග්‍රේෂන් දෙපාර්තමේන්තුවේ වරු ගණන් උදේ පාන්දර 3ට 2ට 3ට ඇවිල්ලා පොලින් ගිහලා පොලින් තිබුණා පාස්පෝර්ට් නෑ දෙන්න. එතනත් වංචාවක් වෙලා පාස්පෝර්ට් මුද්‍රණයේදී ඇත්තටම ලොකු අරුබුදයක තිබුණේ. එහෙම තිබිච්ච තත්ත්වය තමයි නැවත අපි ටික හදලා දැන් අඩුම ගානේ මාස 2කින්වත් ඔයාලට හම්බ වෙනවා පාස්පෝර්ට් එක. ඉස්සර පාස්පෝර්ට් එක ගන්නත් බෑ. මොකද අවුරුදු ගණන් පාස්පෝර්ට් එන්නේ නැහැ. ඒ පාස්පෝර්ට් තිබුණේ නැහැ. එනකොට තිබුණේ 40000යි පාස්පෝර්ට්. මම බාර ගන්නකොට අමාත්‍යාංශේ පාස්පෝර්ට් 40000යි. දවසට 3000ක් පාස්පෝර්ට් ඕනි. දවස් කීයකද තියෙන්නේ? ඒකට අපිට සිද්ධ වුණා විවිධ ක්‍රියාමාර්ග අරගෙන උසාවි ගිහිල්ලා ඒවත් හැප්පිලා අන්තිමට කොහොම හරි පාස්පෝර්ට් එක ওই තත්ත්වයට දෙන්න පුළුවන් වුණේ. දැන් තව ඉක්මන් කරන්න ඕනි. ඒක පිළිගන්න. නමුත් තිබුණ තත්ත්වය සහ එදා මතකයි VFS කුප්‍රකට සිද්ධිය. අර එයාපෝට් එකේ
VFS විද්‍යාවත් එක්ක තරුණේ කෑ ගහලා එළිදරව් කරේ. හරිද? ඊට පස්සේ මේ නඩුවක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ තාම. ඒවත් එක්ක මේවා හිර වෙලා පස්සට ගිහිල්ලා තිබුණේ. ඉතින් විවිධ ක්‍රියාමාර්ගයන් තමයි ඔය යථා තත්ත්වයටපත් කරේ. ඒ නිසා හිටපු තැනින් අපි ගොඩක් දේවල් වෙනස් කරලා තියෙනවා. අපි කියන්නේ නැහැ සම්පූර්ණ සුරපුරයක් හදලා ඉවරයි කියලා. එහෙම කිව්වොත් ඒක සත්‍ය නෙමෙයි. හැබැයි තිබිච්ච தත්ත්වේ අපි වැටිලා හිටපු தත්ත්වෙත් එක්ක ගත්තම අපි හැමෝටම සතුට වෙන්න පුළුවන් රටක් අපි ලංකාවේ නිර්මාණය කරලා තියෙනවා. ඒ தත්ත්වයෙන් අපි ඉස්සරහට යන්න ඕනේ. අපිට එතන අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරන්න ඕනේ. අන්නේ අභියෝගය ජයග්‍රහණය කරන්න නම් අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මැලේ අපි ඔක්කොම එකතු වෙලා ලාංකිකයෝ විදිහට ජාතික සමගියෙන් ආගමික සහජීවනයෙන් පිරිච්ච රටක් අපි ගොඩනගමින් ඉස්සරහට යන්න ඕනේ. මොකද අපි දෙමළ වුණත්, මුස්ලිම් වුණත්, සිංහල වුණත් අපි ඔක්කොම මිනිස්සු, අපි ලාංකිකයෝ. මෙහෙට ආවම කැන්බරා වලදී ඔයා ලංකාවේද? එච්චර අපි තියෙන්නේ. එහෙනම් අපි ලාංකිකයෝ. එහෙම අපි අතර ભેදයක් නැහැ. අපේ ලේවල පාටවල වෙනස්කමක් නැහැ. අපි අතර ભેද නැහැ. නාංගල් ඉදේ ભેදම් මිල්ලේ. එන ભેදම් මිල්ලේ, සාද ભેද ඉල්ලේ, මද ભેද මිල්ලේ, මොළි ભેද මිල්ලේ ආනා නාංගල් ഐക്യපඩ වෙන්නු. එහෙනම් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. ඇයි? නාංගල් ඔරුත්තයි පිල්ලේ ඉහළේ. අපි ඔක්කොම එක මවකගේ දරුවෝ. අන්න එහෙම හිතලා අපි වැඩ කරොත් අපි රට ඉදිරියට ගෙනිච්චොත් අපි ඔක්කොටම හොඳ රටක්, ලස්සන ශ්‍රී ලංකාවක් දී කරන්න පුළුවන්. ඒ නිසා කැන්බරා වල ඉන්න ඔබ සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින අපේ ගෞරවනීය හාමුදුරනේ, දැන් අපි ඒ පරණ වාද ભેද එක මතිමතාන්තර වෙනස් කරලා අපි ඔක්කොම රටක් විදියට හිතන්න පටන් ගමු. අපි රට ගොඩනගමු. ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න, ඒ වෙනුවෙන් නිස්සරණ ධ්‍යාසයෙන් කැප වෙන්න අපි සූදානම්. ඒ ගමනත් එක්ක යන්න ඔයාලා සියලු දෙනාම එකතු වෙන්න, ඔයාලා සියලු දෙනාම ශක්තිමත් වෙන්න. ඒ ධෛර්යයෙන් විශ්වාසයෙන් යුක්තව අපි රට හොඳ ලස්සන ශ්‍රී ලංකාවක් බවට පත් කරමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, ප්‍රඥාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමුගන්නවා.